කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් සනීපින් ඉන්නව නේද? අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ගෙනාවා. මේ මොන වීඩියෝ එකක්ද කියලා ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. මම thumbnail එකට බොහෝ දුරට දාන්න නැහැ. හේතුව පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් රීල්ස් එකේ ගත්තා. ඉස්සරහට බලන්න මොකද්ද මේ වීඩියෝ එක කියලා. මේකින් එක පෙන්වන්න මම ඇත්තටම ගත්ත දේවල් රුපියල් 1700කට වගේ ගත්ත දේවල් ටික තමයි ඔය තියෙන්නේ. ඇයි මම ඒවා ගත්තේ කියන එක මම වීඩියෝ එකේදී කියනවා. මම මල්ලි ගිහින් ඔය ටික උදේ අරගෙන ආවා. ඊට පස්සේ ඒක අන්පැක් කරලා කාලා රසයි නිල ගණන ඔක්කොම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න හිතුවා. මම මේකට හේතුවක් ඇතුව හේතුව මොකද්ද කියලා දැනගන්න වීඩියෝ එකේ ඉස්සරහට බලන්න. ඔයගොල්ලෝ මේවා කාලා තියෙනවද? මේ ඔක්කොම ඇත්තටම වයිරල් ඒවා නෙමෙයි. මේවා තිබ්බේ ඒවා. මම ඇත්තටම කවදාවත් කාලා නැහැ. ඔයගොල්ලෝ කාලා ඇති. හැබැයි මම කාලා නැහැ. මේකනේ රුපියල් 36 ගාන පේන. රුපියල් 36 මේකනේ. කාලා බලන්න. ඒක තියෙනවා පහක්. අනේ හතරක් තියෙනවා. කොහෙද තමයි හතරක් තියෙනවා. ගෙදර හතර දිනාටම මෙලපින්දියා. උස්රහයි. ada berpassion. Ya මේකෙම පොඩ කවනවා. මේක මම ගන්න ගියේ වෙන එක. ඒක ලොකු පැත්තක් තිබෙන නිසා ඒක රුපියල් 100යි. Bears and bottles. කපලක් තියෙනවා. Apa jujus? Mali. ඒකේ තියෙන ජුජුස්. ඒගොල්ලන්ට තියෙනවා. මිලි පාට රතු පාට මේ බොටල් එක තියෙනවද ඔයගොල්ලන්ට? මේ කියලා පෙන්නන්න බොටල්. ඊළඟට මේක බෙයා කෙනෙක් එක පේන්නේ නැහැ. This is bear. This is bottle. Mang one minute. In me on me here. Give it a yeah, ready for it. Oh, look at that. What is this? Oreo crispy. Vanilla cream medical biscuit. ඒගොල්ලෝ රුපියල් 70ක්. මේ තුනම ගත්තේ කිඩ්ස් එකේ. කිඩ්ස් එකේ නෙමෙයි. මේගොල්ලන්ට මේක රුපියල් 15යි කියලා ගහලා තියෙනවා. රුපියල් 15යි කියලා ගහලා තියෙනවා. හැබැයි මෙතන තියෙන රුපියල් 70යි. Oh no. Why? මේක දැක්කේ කාගෙන්ස් මේ මම දැන් කාපු තුනම ගත්තේ කාගෙන්ස්. මේ දිනේ මේ ඔය බිස්කට් එකෙන් තමයි ඒව දෙකක් තියෙනවා.
ඒක හරි නෑ. ඒක මාර තුනි. බිස්කට් එකක් අතර හිතන්න. ඒක හරි නෑ. ඒක රහනේ. ඊළඟට දැන් කාපලෙන් හොඳ මෙන්න මේක තමයි චොට්ටකට. මේකෙත් මික්ස් පහක් වගේ එනවා. ඒක හරියි. මේ තියෙන මේක ඔරියෝ මේක ඕලෝ බිස්කට් එක. ඊළඟ ගන්න. ඊට පස්සේ මේක නම් white chocolate මම ආරක්ෂා white chocolate එක. ඇත්තටම මේ දිනේ කංකල් මම ඊට කලින් කාලා නැහැ. ඒක මෙතනදී විශේෂයක්. white chocolate එක අනේ මේකනේ chocolate කාලා තියෙනවා. එහෙනම් මෙහෙම මේක පොඩි එක ඒක රෙස්බෙරි එකේම ඉතින් මම කාලා නැහැ. මේක පරම තේරෙන්නේ නැහැ. yo. Algo man, strawberry. Another one. ස්ට්‍රොබෙරි කෑලි තියෙන එක. ඒක එළියට ගන්න. මේක නා පිටිපස්සේ ඩොට් තියෙන ස්ට්‍රොබෙරි කෑලි තියෙන. ඒක රහය බෑ. ඒක හොඳයි. ඒ ළඟ ගන්න නැසොම්. මේකනේ බබල්ස් එකේ මම කාලනේ ඔයගොල්ලෝ බලන්න ඇතින් මම ලංකා ජීවත් වෙන මිනිස්සු දෙකේ ඇත්තට මම කාලා නැහැ මම චොක්ලට් ලවගෙන ඉන්නේ මම චොක්ලට් කන්න ආස නැහැ මිල්ක් චොකෝ මේක උනේ මේ 150 අනේ මේක මේ පැත්තට වෙන්නේ මම කැමරේ එක මේ පැත්තට තියන්නේ ඉන්න මේක රුපියල් 100යි මඩ රහනේ අපේ මල්ලිට රහයි එයා මේක තිබ්බා මේකත් කරලා මේකේ මේ වුණාද මේ තියෙන ස්ට්‍රොබෙරි අපි ඊට පස්සේ මේක කේක් එක මේක චොකෝ ස්ටික් මේක රුපියල් 25 වෙනි මේ තුන මේ ෆ්ලේවර්ස් තුනම ගත්තා තුනම 25 Amagani. Chocolate na. Oh no. Yeah. Another one that happened. ඉතින් මේවා නිකන් එදී වෙන්නේ නේ. ඔය චොක්ලට් ද මොකක්ද? මේක මේ ස්ට්‍රොබෙරි. මේක චොක්ලට්. කොහොම කාලවල? අවුලන්නේ. අයියෝ. Bro. Lo tengo vos. Mira, Leuca. දිටි කොලේ දෙන්නේ මේක බලන්න. අනේ මේක නම් මේ ස්ට්‍රොබෙරි පේනවා. මේ පේන්නේ ඔයගොල්ලෝ. ඔය පොඩක් අඳාතට තියෙනවා. අනේ කොලේ ගන්න. කොලේ දෙන්න ශිල්කෝ. Try again. Okay. Okay. Hema තියෙනවා කියන්නේ. ඔව් ඒක රාත්‍ර යනවා. ඕකේ දාමන් හිතාරත්. ඊයට දෙන්නේ බා සීනියද?
බල්ලන්ට වැඩි පැන් ගහලා දෙන්න හොඳයි. ඒක නිකන් අර මෙයා චිට් චැට් එක. මොකක්? යවි මේක කන්නේ. අහන්නේ. චිට් චැට් වගේ. රුපියල් 25 චිට් චැට් එක 50ද කොහෙද? yang tapi koron ni bola ni kami ni manyak koron. Nah, dah kuat lah tu. Ambo sosu ni. Ni kan hot. Bukan apa itu. Hot is spicy. Hot ni ni. Wow. Dona. Ya. Ini main sos tadi. Hah? Sos tadi. Ini buat mina main apa bet? Ini lagi. Okay. Ini kan? Ini tu ni kasih wis. Swell. Ini tu. Maximum. Ini mana cari lah sah. Kerana. Kasih hata. Bukan ini. Ini gari ni. Berapa? Ini hatarin kali kutin hatai dah hatarin. Berapa? Ada ayah itu tu. Eka tu tu rahanu te. Hatai dah hatarin kali kutin. Awak ni nanti ya? Awak di nanti ya, di alam ni nak ada ni dia nak ni ni. Masuk. Tuan ni kadang katuran. Ambil apa? Iya. Pinjam dah no. Jadi mewah dia ni tiba. Ini ada AC lagi. Ini malah AC dia ni, ikan ni. Rakor ni tu nak ada tiang ada dia ni. Bubble. Ni kami kan ini terus pun dia ni betul ni. Bubble lagi tiang. Eko orange gata ni orange hai tak? Eko orange hai. मैंने मेरे को तो हमारा हमें की स्ट्रॉबेरी का अपनी टकारिंग गया एक मार है मेरे के मैं कैली पहाड़ तिब्बा अरे के नाइस है मेरे तीन ने विधि था हमारे नहीं वाला चिकुर एक तीन कैली ओह नांगी था तीन लोग वाला ही ना यार दिन बाद चॉकलेट खाने देना मुझे ना मेरा है गोभी गोभी की लगा दी मैंने वो जाने कर गोभी नेस्कैफे का बिगवागी ने नेस्कैफे ने मौका देख रहा Alis ko. मैं आइस टी दी बने आइस कॉफी दी बने बाटल आप फरमा यार बैठ ले नहीं एक का हाँ कौन क्या है हाँ मेरी तरह आज तो मेरे वहाँ नो अंदर फ्रिज में डाल दो मैं भी नहीं करूँ ये ठीक है डाल दे थोप डाल दे Mana ada? भाई Okey ke lebu? अरे नहीं अरे कैसे ये तो कॉफी डालते हैं ना Habis saya lebu juga pun dek. मैं kopi करता हूँ. ये देखा Iya. ये का आवला है ना कॉफी ये लास्ट में अपन थी अरे
පේනවා. මේ බලන්න ළමයි එක කාලා තියෙන විදිහ. හරිම දුකයි යනවා. ඒක ගන්න බැරිය. කාලා අම්මට දතකින්. මේක නේද? ඇතියනේ. මේ වලට කො. ඇගන්නේ කොහොම කක්ක. ඊය අර දෙන්න එපා ඔය තරම්. හරි අපි කමු මේක දැන්. අපි මලිතෝ තමයි මේ පොන්නේ ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි සියල්ලම තමයි ගන්න. ඒක උඩට පස්සේ විශ්යක තිබෝ. එච්චරයි. වීමයි මොනවද වටලපන්න. අයිස්ක්‍රීම් දෙකක් ආවා. ඉතින් අපි ගමන් කෑවා. අවුලි කෑවා. ඒ මොරි ගමවද? නෑ ඒක උනා 200 මේක මේ පියා දිහා මැදන් අලුතෙන් ඇවිල්ලාද ඔය ඒක කෑවයි හරිද ඒක ඉවරයි ආතලා කියන්න නෝනා happy fish red නිකර මේක මේ එතනම තියෙන එකට තමයි මම අහස්. මේ විල මේ එද ඇපල් එකේ රහමනේ. ඇපල් මේ අපි ඇපල් එක තමයි. ඇපිවි ඔනේදී වෙන එකක් ගන්න බෑ. කට කාගෙන යනවා. මටලා පාන. හන්දන්නේ නැන්ද? අපි ජීගාව තියෙන කිරිසේ මුකුත් නෑනේ. ඒ සමහර වල කුල්ෆිත් තියෙනවා. මේක මුකුත් කාගිරිසෙකෙත් මුකුත් තියෙන්නේ. අපි කියන දවසට නම් මුකුත් නැත්තේනේ. ඉතින් මම අද කෑවේ. මම විදියට කාලා නැති දේවල්. යෝ මිනස පොයි. බලන්න ගෙනල්ලා තියෙන හැන්ද. මේක 180 ලොකෝනේ. අරකේ තිබ්බක ඊට වඩා පොඩි නැද්ද? ලොකුයිද? ඒකයි. මම දෙනවා කඩන්න. මේක වත් අඹුන තාත්තට. ඇයි? එන උඩින් හයි. මම කර. අයියේ. මේ කොටම ගියා 2000 ගානක් විතර නේ. අනේ මේ දෙකේ ගාන. ඒ දෙක කීයද? එකයි 150ද? 300. එතකොට අයියෝ මේ මැස්සුවනේ මේක අයියෝ ඊයගෙන ඇයි අවුල නැන්ද අනේ ඔය කාරණේ වට ලප්පා ඒ කීරිස් එකෙන් ගත්ත 190 ඇයි ඒක දැක්කම මේ දොරහන් අයියෝ දෙන්න හරි ආදයි වට ලප්පම් කර गाड़ी को चला दे आता ही हतरे गाड़ी पे अने आवलो ना कैंटी का काना है योने होंदा ये नहीं मत ना होती यार मादर रहा है ना ये आनी ठीक है अभी अमलोट को कम
මේක තරම් පිටයි දී. මේක රාගෙන අම්මලාටයි තාත්තටයි කියන්නේ අම්මටයි තාත්තටයි මේ බලන්න අපේ චූටි කුකෝ චූටි කුකෝ අනේ බලන්නකෝ මේකම කාලා නෙමෙයි කොල්ල කැටියා කොල්ල දානවා බල්ලන්ට දෙන්න හොඳ නෑ කැමරාසයි චොකලට් ඒකයි මම දෙන්න එපා කියන්නේ එහෙම නම් ඒගොල්ලන්ගේ හරියට මේගේ මයිල් යනවා එයාගේ කියනවා නැත්නම් දෙන්නක් මේක මම කියන්නේ හොඳ නේද ඇත්තටම මම එහෙම වීඩියෝ එකක් කරන්න නෙවෙයි හිතුවේ අද අර ස්පෙෂල් දවසක් අද මගේ පන්තියේ 6:23 23 වෙනි පන්තියේ ඉතින් කේක් එක ගෙනහල්ලා කපලා පාටියක් දානවට වඩා මට හිතුණා මේ වගේ මම ජීවිතේට කාලා නැති. ඇත්තටම මම එකක්වත් ජීවිතේට කාලා නැහැ. ඒ කියන්නේ white chocolate එකම කාලා තිබ්බට මේ raspberry එකෙන් එහෙම මේ strawberry white chocolate එක කාලා තිබෙන්නේ නැහැ. මට ඕනලා ලපන් කාලා තියෙනවා. එහෙනම් මෙහෙම කඩේකින් මට ලපන් කාලා නැහැ. ඔය වෙඩින් එකකට ගිහින් ගෙදර හදලා මිසක එහෙම කඩේකින් කාලා නැහැ. ඔය නිසා මට ඕන නම් කන්න. අයිස්ක්‍රීම් ගුණා මම ඊට කලින් කාලා තිබ්බේ නැහැ. ඉතින් මට සතුටුයි. ඇත්තටම රුපියල් 1000කින් තමයි මම ගන්න. ඒක රුපියල් 1000කට නම් මෙතන එක තුනක් කරගෙන අනිත් ටික ගන්න පුළුවන්. කොහොම හරි අමෙතාට ඊට වඩා සල්ලි දුන්න නිසා මේකෙන් ගත්තා. ඉතින් ඔයකට තමයි මගේ උපන්දිනේ වෙන්නේ. මම මගේ උපන්දිනේ සාදියේ පැවැත්වුවේ. ඔයගලන් මොකද හිතේ? කේක් එකක් ගෙනහලා කපලා ඉතින් නේද පිරිසක් ඇවිල්ලා යාළු පිරිසක් ඇවිල්ලා සමරනවට වඩා මේ වගේ දෙයක් ඇවිත්. ඒ කියන්නේ තමන් වෙනින් තමන් ආස දෙයක් කරන්නේ. ඒක මේක නිකන් කෙනෙක්ට පිස්සුවක් වගේ හිතෙන්නේ නැති නම මම ආසාවෙ පුංචි පුංචි දේවල් කන්න බොන්න try කරන්න මට අද හරි සතුටුයි ජීවිතේට කාලා නැති දේවල් try කරන්න ලැබිච්ච එකට. මේව නෙමෙයි අතන මම ගන්න ගියේ වෙන දේවල් ටිකක්. හැබැයි එකක්වත් මට කොහෙන්වත් හම්බුනේ නැහැ. ඒ නිසා මම මේක නෙමෙයි අතන මම ගන්න හිටියේ මේක වෙන ප්‍රොඩක්ට් එකක්. ඒකේ මේ තිබ්බේ ලොකු පැකට්. මට ඕන වෙලා තිබ්බේ මේ පොඩි ගානකට පොඩි පැකට් ගොඩක් ගන්න. කොහොමයි ගත්තා මේක රහයි මේනද මේ අපේ තාද මේ ග්‍රීන් ඇපල් එක නා ඒකේ රහම මේ ඇපල් සීන් එක තමයි මම හිතුවේ ස්ට්‍රෝබෙරි කියන ස්ට්‍රෝබෙරි එක ගන්න ගිහින් මම ගත්තා ටිපි වලින් මේ ඇත්තට මේ මීට වඩා මම ටිපි බලාපොරොත්තු වෙන තිබ්බේ නැහැ ඒකයි මම මේව ගෙනාවේ මේකෙත් මේ කඩේ මයින්යන්කු බයි කාලා තිබ්බට මම මෙහිම කාලා තිබෙනවා හොඳයි සතුටුයි ඔය විදිහට තමයි ඉතින් මම වගේ උපන්දිනේ සැමරුවේ පුංචි දෙයක් කරේ බලන්න අපි චටිකක මට හිතුණා ඉතින් ඒ වගේ දෙයක් කළොත් හොඳයි කියලා. අදලා මම ඊට කලින් කේක් එකක් ගෙනහලා කපලා ගෙදර අයත් එක්ක සමරන්න හිටියේ. හැබැයි ඊට වඩා මෙහෙම දෙයක් කළොත් හොඳයි කියලා මට හිතුණා. හිතේ තියන් හිතු විදියට කරගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි. කොහොමද සමන්ගේ උපන්දිනේ දවසේ පාටියක් දාන්න කේක් එකක් කපන්න ඕනම් කියලා දෙයක් නැහැනේ. Taman සතුට වෙන දෙයක් එපා කරා. ඉතින් මම හිතුවා ඒ වගේ දෙයක් කරන්න. මගේ විභාගය ඉවරුණා. විභාගේ මතක් වෙනකොට නම් උපන්දිනේ සතුටක් නැහැ. අතමුක මට විභාගේ අමාරු වුණා. මේ ඊට පේපරේ අන්තිම පේපරේ අමාරු වුණා. මම අතන බයයි ඒක මේන් සබ්ජෙක්ට් එක. අමාරු වුණා කියන්නේ තිබ්බ ප්‍රශ්න අමාරුයි කියලා මම කියන්නේ නැහැ ලේසි. උනේ මේ මොකද්ද මම පාඩම් කරේ නැහැ නෙමෙයි පාඩම් කරාම පාඩම් උනේ නැහැ. ප්‍රශ්න පහකට උත්තර ලියන්න තිබෙන ප්‍රශ්න දෙකකටයි හොඳටම ලියන්න පුළුවන් උනේ. කමන්නේ ඉතින් ප්‍රාර්ථනා කරනවා හොඳ ලකුණක් එන්න කියලා. චුටුපු මාවලේ ඔකේ අනියන් අවුලගේ තමයි හරි කොහොම හරි මම මගේ උපන්දින උදේට සැමරුවා. ඔයගොල්ලෝ කියන්න බලන්න ඔයගොල්ලන්ගේ උපන්දින වලට මොකද කරන්න කියලා සාමාන්‍යයෙන්. මම ඇත්තටම කේක් කපන්න කැමති නැත්තේ. මම අයිසින් කේක් කන්න කැමති නෑ. ඒක මම කේක් කපන්න කැමති නැත්තේ. මම හිතන්නේ උපන්දිනේ මේ වගේ පොඩි බජට් එකකින් තමයි සතුට කරගන්න පුළුවන් වෙන එක ඇත්තටම සතුට දෙයක්. මොකද ඇත්තටම කේක් එකක් හදලා ගෙනහල්ලා ඒක කපලා
ඒක සතුටක් තමයි. නමුත් ඇත්තට මේක අද කාලේ බජට් එකත් එක්ක කරගන්න අමාරු කෙනෙක්ට. ඉතින් මට ඊට වඩා වේදම් කරන්න තිබ්බා. නමුත් මම හිතුවා මෙහෙම දෙයක් කරොත් හොඳයි කියලා. මම තනියෙන් යන්න තමයි ඇත්තටම හිතන් හිටියේ. අනික මම යන්න හිතන් හිටියේ කාගෙසෙකට විතරයි. එදිනි අන්තිමට කාගෙසෙකට ගිහින් ඊට පස්සේ ජීල්සෙකට ගිහින් තා කඩා දෙකකට ගියා. මම කඩවල දෙකකට. දෙකෙන් එක කඩේක නම් මොකොත් තිබෙන්නේ නැහැ කියන්නේ මේ බඩු ඉවර වෙලා ඒ කඩේ කියන්නේ ටිපි ටිපකටවත් මොකුත් නැහැ. ඊට පස්සේ තමයි ওই කඩවලින් මම ගත්තේ. කොහමද රුපියල් 1800ක් නෑ 1700ක් වගේ තමයි ඔය ටිකට ගියේ. ඔය තමයි ඉතින් මම ඔය උපන්දිනේ පුංචියට සැමරුවේ. ඒ සමරු වීඩියෝ ගොල්ලන්ට එක බෙදා ගන්න හිතන මොකෝ හැමෝම ෆොටෝ ෂූට් කරලා බර්ත්ඩේ ෂූට් කරලා කේක් කපලා පාටිස් දාලා සමරනකොට මට හිතුණා ඉතින් මේ වගේ දෙයක් කරන්න. මම මේකෙන් කියන්න හැදුවේ අපිට මහලු සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන අතේ මුදලට පුංචි ගාණ ඇතර රුපියල් 10000 කියන්නේ කෙනෙක්ට අද පුංචි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත කතාව මට නෑ ඇත්තට මේක ලොකු ගාණක්. ඉතින් තමන්ගේ අතේ තියෙන්නේ රුපියල් 50ද 50න් උනත් දෙයක් ගන්න පුළුවන්. දැන් අර චොක්ලට් කෑලි දෙකක් මේව දෙකක් තිබේ දෙක මේ කොලේ කෑල්ල. මේ ගාණ පේනදනකොට ඒක 25යි. ඒ වගේ මොන හරි දෙකක් වුණත් තමන්ගේ සතුට වෙනුවෙන් කන්න පුළුවන්. ඒක වැරද්දක් නෙමෙයි. ඉතින් කොහොම හරි මගේ 23 වෙනි උපන්දිනේ උදේවරුව දැන් වෙලාව 12:00යි. උදේවරුවේ සමරුවේ ওই විදියට උදේ නැගිට්ටා. ෆාදර් මොකද්ද ෆිල්ම් එක මම බලලා Facebook එකේ. ඊට පස්සේ කඩේ ගියා. ඊට පස්සේ ඇවිල්ලා කාලා බීලා ඔයගොල්ලන්ට තියෙන වීඩියෝ එකක් ගන්න හිතුණා. ඒ දෙකලා. ඊළඟට මම තව ස්ටඩි ව්ලොග් එකක් මම ගේන එක එඩිට් කරලා තියෙනවා. ඒක දාන්න ඉක්මනින්ම. ඊට පස්සේ ආමන් තව වීඩියෝස් දෙක තුනක් ගේන්න ඉන්නවා. අපිට ආයි කැම්පස් පටන් ගන්න ජූලි 6 මං හිතන විදිහට. ඒ නිසා ඩේ බ්ලොග්ස් ටික ඔකුයි. ඊළඟට තව ස්පෙෂල් නෙවෙයි normal වීඩියෝ එකක් ගේන්න ඉන්නවා. ඒක තාම අයිඩියා ගන්න නැහැ කොහොමද කරන්න කියලා. ඒක වීඩියෝ එකක් තරම් එන. ඒ වගේම ඔයගොල්ලන්ට මොනවද ඕනි කියන වීඩියෝස් මට කියන්න. ඊළඟට ගේම් ස්ටඩි බ්ලොග් එක කැම්පස් එක ඒ ස්ටඩි බ්ලොග් එකේ කැම්පස් එකේ ආර්ට් බිල්ඩින් එක පේන ආර්ට් එකට අදාළව පොඩි කොටස් වීඩියෝ කොටස් ටිකක් තියෙනවා. ඒකත් බලන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්.